සුබ දවසක් කියලා පිළිගන්නවා හෙල්ති කිචන් දිනෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනවම අද මම කියලා දෙන්න යන්නේ හරිම ලේසියෙන් කුස්කුස් පාවිච්චි කරලා වැලි තලප හදා ගන්න විදිය. ඉතින් ළඟ එන අවුරුද්දට ඔයගලන්ට පුළුවන් ගෙදරදී මේක හදලා බලන්න. රටක ඉන්න කෙනෙක්ට උනත් හරිම ලේසියෙන් ඉතින් මේ විදියට වැලි තලප ටික කැලි ටිකක් ගෙදරදී හදා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මම මේක හදාගන්නේ කියලා. මම මෙතන කුස්කුස් ග්‍රෑම් 300ක ප්‍රමාණයක් අරන් තිනවා. කුස්කුස් ඕගලන්ට සුපර් මාකට් එකෙන් මිලදී ගන්න පුළුවන්. මම මේකට රස්නේ උණු වතුර මිලිලීටර් 300ක ප්‍රමාණයක් එකතු කරනවා. එකතු කරලා මේක විනාඩි 5ක විතර කාලයක් වහලා තියන්න ඕනේ. දැන් මේ උලන්න පේන්නේ විනාඩි 5කට පස්සේ මේක හොඳින් තැම්බිලා තිනවා. ඒක හැන්දකින් මේ විදිහට හොඳින් කලවම් කරලා මේකේ කැට ටික වෙන් කර ගන්න ඕනේ. වැලි තලප ටික හදා ගන්න පුළුවන් සයිස් වළඳක් ලිපේ තියලා මම ඒකට සීනි වලින් මේස හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරනවා. මම මෙතන දුඹුරු සීනි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් අරන් තිනවා. ඉතින් දුඹුරු සීනි වෙනුවට ඔයගලන්ට සුදු සීනි උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම සීනි හැඳි දෙක මේ විදියට හොඳින් කළු කර ගන්න ඕනේ. ඉතින් සුදු සීනි එකතු කරගත්තත් ඒක තද කළු පාට වෙනකම්ම මේක කළු කරගන්න. මෙතනදී සීනි කළු කරගත්තට තිත්තරහක් එන්නේ නැහැ. හින්දා බය නැතුව ඔයගොල්ලෝ මේක හොඳින් කළු කරගන්න. හොඳට කළු වුණාට පස්සේ මම මේකට වතුර මිලිලීටර් 300ක ප්‍රමාණයක් එකතු කරනවා. දැන් මම සීනි වල ඉතුරු ටිකත් මේකට එකතු කරනවා. මම දැන් මේකට ලුණු තේ හැඳි භාගයක්, වැනිලා පවුඩර් තේ හැඳි භාගයක් සහ කරදමුංගු කුඩු තේ හැඳි කාලක ප්‍රමාණයක් එකතු කරනවා. එකතු කරලා මේක හොඳින් කලවම් කර ගන්න ඕනේ. පැණි එක හොඳින් රත් වෙනකන් මේක කලවම් කරලා උතුරව ගන්න ඕනේ. පැණි එක මෙන්න මේ විදියට හොඳින් උතුරන වෙලාවේදී මම පොල් ටික මේකට එකතු කරනවා. සිහින්ව ගාගත්ත පොල් ග්‍රෑම් 150ක ප්‍රමාණයක් මම මේකට එකතු කරනවා. පොල් ටික එකතු කරලා පොල් ටික විනාඩි 2-3ක කාලයක් මේක තැම්බෙන්න තියන්න ඕනේ. පොල් ටිකත් එකතු කරලා පැණි එක නැවතත් මේ විදියට හොඳින් නටනකොට මම කලින් තඹ ගත්ත කුස්කුස් ටික එකතු කරනවා. කුස්කුස් ටික එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. මේක අඩු ගින්දරේ විනාඩි 5ක් විතර මේ විදියට හොඳින් කලවම් කරන්න ඕනේ. විනාඩි 3-4ක් යනකොට මේක හැඳි ගාද්දී මේක එක ගුලියකට එකතු වෙනවා තේරෙනවා. මෙන්න මේ විදියට මේක තමයි වැලි තලපෙකේ පදම. මෙන්න මේ වෙලාවේදී තමයි මේක ලිපෙන් අයින් කරගන්න ඕනේ. මම දැන් වැලි තලප මිශ්‍රණය ලිපෙන් අයින් කරලා වැලි තලප ටික කපා ගන්න තුනී කරගන්න ට්‍රේ එකට එකතු කරනවා. දැන් මේක වැලි තලප කෑල්ලකට හරියන උස තියෙන විදියට මේක තුනී කරගන්න ඕනේ.
මේක හොඳින් තුනී කරගත්තට පස්සේ මම වැලි තලප කෑලි ටික කපා ගන්නවා. මේක මම උණුවෙන්ම කපනවා. කපලා ඉවරලා නිවෙන්න තියලා තමයි කෑලි ටික වෙන් කරගන්නේ. මේක දැන් මම නිවෙන්න දීලා කෑලි ටික වෙන් කරගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත වැලි තලප ටික. ඉතින් හරිම ලේසියෙන් විනාඩි 10ක් වගේ කිසි කාලයකදී මට මේක හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයගොල්ලන්ටත් හරිම ලේසියෙන් අවුරුද්දට මේ වගේ දෙයක් හදලා බලන්න පුළුවන්. මේක හරිම රසවත්. එහෙනම් ඉතින් හදලා බලන්න. හදලා ඔයගොල්ලන්ගේ අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලාත් කියනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.